අපි මේ වෙනකොට මේ ශෘංගාර රසය පිළිබඳව තමයි අපි ගීත කීපයක් හිමලියේදී හිමාලයේ කියන එක අතරම ශෘංගාර රසයේ ඒකට බාධාවක් තිබුණේ ශෘංගාර රසය. හැබැයි වක්කඩ ළඟ ගීතයේ එනකොට ඒක පෙන්නනවා මේ ශෘංගාර රසයට බාධාවක් තියෙන බවක් පෙන්නනවා. මොකද ඒ කාන්තාවගේ මේ ඔසම් චක්‍රයේ නිසා බාධාවක් ඇති බවක් පෙන්නනවා. සත්‍යයක් දෙකක් අපිට ගන්න පුළුවන්. උඹදීක පාසල් සරුවා කියන ගීතෙට ගියාම අවසානයේ ගීතය අවසන් කරන්නේ අර රාගයේ මුදවලා තමයි ගීතය අවසන් කරන්නේ. ඒකට මේකේ රසයක් තුනක් අපිට පේනවා. හැඩතල තුනක්. ගීතේ තුනේ හැඩතල තුනක් පේනවා අපිට. ඊට පස්සේ අපි එනවා සීතාගේ ගීතය අපිට සීතා අරණේ සුබුන්නාවල සුවඳ ගැල්ලූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උස්මාද චිත්‍රපට ගීතය පුරාණ ආයෝජකයන්ගේ හොඳ ගීත රචකයේ තාම හොඳ පදමාලාවක් ඉතාම ලස්සන ගීතයක්. ඒක මේකදී ඇත්තටම මේ ශෘංගාර රසය තමයි මේක තියෙන්නේ. හැබැයි මේකේ රාගය නැහැ. මේකේ දෙදෙනෙක්ගේ හොඳ පෞල් ගීතයක් හොඳ දෙදෙනාට ගෞරව කරන පෞල් ජීවිතයක් ගත කරන බව දෙදෙනාට ආදරය කරන බව තමයි මේ සීතාගේ ගීතේ ඔබ රස විඳින්න. ඒක ඊට වඩා වෙනස්. ඒක රාගය නෑ කියන්නේ. රාගය ඇත්තම නෑ ප්‍රමාණිකව. දෙදෙනාට දෙන ආරක්ෂාව සහ ඒ ආදරය තමයි මතුපිට ආදරය. නැත්නම් ආදරයේ බෑ රාගයක් ඒකේ ඇත්තම නැති ප්‍රමාණයට ඒ ගීතය ඊයේදී ඔය චිත්‍රපටයේ මේ ඕන විදිහට තමයි ඒක හදන්නේ. මේකට මම ආරාධනා කරනවා සීතාරණේ ගීතය ගායනා කරන්නට වෛද්‍ය ආශා මහත්මියට වෛද්‍ය සුනිල් මහතාට මේ ගීතය ගායනා කරන ලද්දේ මුලින්ම මිත්තල් මනවාලති ශූරින් සහ මාළනී බුලත් සිංහල මහත්මිය විසින්